Pascal programming වලට ආරම්භයක් ගන්න හදන්නේ. මේක ගොඩක් වැදගත් වෙන්නේ ඇත්තටම කිව්වොත් ස්කූල් ස්ටුඩන්ට්ස්ලාට. ඒ වගේම programming language එකකින් Pascal වගේ එකක් පාවිච්චි කරලා තමන්ගේ programming language එක improve කරගන්න බලාපොරොත්තු වෙන වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන beginnersලාට. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ O level paper එක ඉලක්ක කරලා තමයි මේ Pascal වැඩසටහන කරන්නේ. හරි. දැන් එතකොට මම ඔයගොල්ලන්ට අරමුණ කිව්වා දැන් මොකද මේ වීඩියෝ එකේ අරමුණ ගැන කතා කරා. මේ ගැන කතා කරද්දී මේ ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි Pascal කියන්නේ මොකක්ද? ඒ වගේම ලාසස් ID එක කියලා කියන්නේ මොකක්ද? ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක රන් කරන්නේ කොහොමද? මෙන්න මේ කාරණා තුනට තමයි අද මම වැඩිපුර අවධානය යොමු කරන්නේ. Pascal කියන්නේ මොකක්ද? ලාසස් ID එක කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක රන් කරන්නේ කොහොමද කියලා කියන කාරණේ තමයි අද කතා කරන්නේ. හරි මෙන්න මේකෙදී මේ Pascal කියලා කියන්නේ programming language එකක්. ඔයගොල්ලෝ දන්නවා කම්පියුටර් එකට මොන හරි instruction එකක් දෙන්න. මොන හරි උපදේශයක් දෙන්න අපි පාවිච්චි කරන language එකක් තමයි මේ Pascal කියලා කියන්නේ. ඔයගොල්ලෝ සරලව කිව්වොත් එම් පරිගණක වැඩසටහන හදන්න පාවිච්චි කරන programming language එක තමයි මේ Pascal කියලා කියන්නේ. හරි. Pascal language එක හදලා තියෙන programming fundamentals ඉගෙන ගන්න එක හරි ලේසි. ලොකු ප්‍රශ්නයක් නෑ මේකේ. ගොඩක් කට්ටිය මේ අමාරුයි කියලා හදාගෙන තිබ්බට එකක් එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. අපි කිව්වා කලින් කිව්වා වගේම මේක අපි ගොඩක් කට්ටියට හරි ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් විදිහට තමයි කියලා දෙන්න හදන්නේ. හරි. දැන් මොකද්ද මේ ලාසස් IDE එකක් කියලා කියන්නේ? Integrated Development Environment කියලා කියනවා අපි මේ IDE එකක් කියලා කියන එකේ තේරුම. Integrated Development Environment. දැන් ප්‍රෝග්‍රෑමින් කරන්න ලැන්ග්වේජ් එක විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ කොටිම කිව්වොත් ප්‍රෝග්‍රෑමින් කරන්න ලැන්ග්වේජ් එක විතරක් තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. අපිට මේ කෝඩ්ස් ටික ලියන්න යම්කිසි ප්ලේස් එකක් ඕනේ. මොකක් හරි ස්ථානයක් ඕනේ අපිට මේ කෝඩ් ටික ලියන්න. අන්න ඒ ප්‍රෝග්‍රෑමින් කරන ලැන්ග්වේජ් එක කෝඩ් ලියන්න අපි පාවිච්චි කරන ප්ලේස් එකට අපි කියනවා IDE එක කියලා. හරි. අද අපි පාවිච්චි කරන්නේ ලාසස් කියලා කියන IDE එක. ඒකෙන් අපිට කෝඩ් ලියන්න පුළුවන් Pascal වලින්, සේව් කරන්න පුළුවන්, එරර්ස් බලන්න පුළුවන්, ප්‍රෝග්‍රෑම් ටික රන් කරන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට මේක ලාසස් කියලා කියන ෆ්‍රී software එකක්. ඔයගොල්ලන්ට මම මේකේ වීඩියෝ එකේ දානවා link එක download කරගන්නේ කොහොමද කියලා. ඔයා ගෙදර වගේ PC එකේ අනිවාර්යයෙන්ම කරලා බලන්න පුළුවන් විදිහට. ඔයා එතකොට ඔයාට ලොකු knowledge එකක් improve වෙනවා. මේක අර මම කොච්චර කරත් වැඩක් නැහැ. ඔයා ආයි මේකේ තියෙන වෙනස්කම් කර නැවත මේක කරලා බලන්න අවශ්‍යයි. අන්න එහෙම වුණාම තමයි මේක හොඳට ඔළුවට ගිහිල්ලා ඔයාට මේක ෆැමිලියර් වෙන්නේ. හරි. එතකොට මේ ලාසස් ඕපන් කරන්න යන්නේ මෙන්න මම ලාසස් ඕපන් කරනවා. ඔයාලට පේන විදිහට ඩෙස්ක්ටොප් එකේ මම ලාසස් අයිකන් එක තියාගෙන ඉන්නේ. මෙන්න ඩබල් ක්ලික් කරලා මම ඕපන් කරනවා. මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඔයාලට පේනවා ඇති. මේක ඕපන් වුණාට පස්සේ ප්‍රොජෙක්ට් වින්ඩෝ එකක් පේනවා. ඒ වගේම කෝඩ් එඩිටර් එකක් පේන්න තියෙනවා. අපිට මේක වැදගත්ම දේ තමයි කෝඩ් එඩිටර් එක තමයි අපිට වැදගත්ම දේ. අතිශය වැදගත් දේ කෝඩ් එඩිටර් එක. හරි. එතකොට දැන් අපි ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක අපේ very first එහෙම නැත්නම් අපි පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලියන්නයි යන්නේ. අපිට කලින් චුට්ටක් බලමු මෙතන අපි ෆයිල් ගිහිල්ලා මෙතනින් new ගිහිල්ලා අපි ගන්නවා simple program කියලා කියන එක. ඩබල් ක්ලික් කරනවා simple program කියලා කියන එක උඩින්. right. මේ simple program එක කියලා කියන එක උඩින් අපි ඩබල් ක්ලික් කරලා ගත්තාට පස්සේ මෙන්න මේ වගේ එකක් හම්බ වෙනවා. මේ තියෙන අපේ ෆස්ට් එහෙම නැත්නම් පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි මේ පෙන්නන්නේ. right program project 1 begin end කියලා වට පේනවා ඇති. අද අපි ලියන්න හදන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අපිට අවශ්‍ය කරන මූලිකම බේසික් දේවල් ටික තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හරහා අපි අල්ල ගන්න හදන්නේ. හරි. එතකොට මේක කතා කරනවා program project 1. ඔයාලට මේ project 1 කියන එකට my world එතකොට බානුක මේ ඕන දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ටොමියා මේ ඕන දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ program name එකක් අපි පාවිච්චි කරන්නේ ඇයි කියලා කිව්වොත් program name එකක තියෙන අවශ්‍යතාවය තමයි අපි programmer කෙනෙක් විදිහට programs ගොඩක් ඒවා ලියනවා. එතකොට අපේ program එක හරියටම මෙන්න මේකයි කියලා අඳුර ගන්න තමයි අපි මෙතන program එකේ name එක පාවිච්චි කරන්නේ. program name එක පාවිච්චි කරන්නේ. එතකොට ඒක හරි පිළිවෙලට දාගන්න ඒක හොයාගන්න පුළුවන් නමක් අපි පාවිච්චි කරනවා. මම මෙතන පාවිච්චි කරලා තියෙනවා project 1 කියලා කියන එක. begin කියලා කියන්නේ program එක ආරම්භ කරන්න කියලා කියන කාරණේ තමයි begin කියලා කියන්නේ. හරි. ඒතර ඒ අතරට මම මේක ඔයාලට කිව්වේ my program first program විදිහට program එක නම වෙනස් කර ගන්න පුළුවන්. ඊළඟට begin එකේ අපි කරන්නේ මොකද්ද? ආරම්භ කරනවා. Pascal එක start වෙන තැන තමයි අපි මේ begin කියලා අපි හඳුන්වන්නේ. right. අපි යමු ඊළඟ කොටසට.
අපි බලමු මොකද්ද මේකේ තව කරන්න තියෙන්නේ කියලා. අපිට තව අඳුර ගන්න තියෙන්නේ කියලා. දැන් අපි නෝ right ln අපි මේ ස්ක්‍රීන් එකේ ලියනවා මෙන්න මෙහෙම right ln පොඩි බ්‍රැකට් එකක් ඕපන් කරලා කමාවක් දානවා. මට පේන්න අවශ්‍ය වෙන්නේ බාණුක ඒවා වස්සම් කියලා කියන එක තමයි මට දාන්න අවශ්‍ය වෙන්නේ. මම කෝට් එක ක්ලෝස් කරලා බ්‍රැකට් එකත් ක්ලෝස් කරනවා. right ln කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මම තව පාවිච්චි කරනවා පොඩි විරාම ලක්ෂණයක්. මේ විරාම ලක්ෂණය 30යි තියෙන එක. මේකෙන් කියවෙන්නේ ඔයාලට මේක project 1 කෙතනදිත් හම්බුණා. මෙතනදිත් හම්බ වෙනවා. මේ line එක ඉවර නෑ. තවත් මට තියෙනවා ඉස්සරහට. තව මේක line type කරන්න තියෙනවා. එහෙම නැත්නම් මගේ program එකේ තව පේලි තියෙනවා කියලා කියන එක පෙන්වන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඒතර වරහන් ඇතුලේ තමයි අපි මේ පාවිච්චි කරන්නේ right ln කියලා කියන එකේ තේරුම දැන් කියලා දෙන්න හදන්නේ. right ln කියලා කියන්නේ ප්‍රතිදානය පෙන්වන්න කියලා කියන එක. display එක පෙන්වන්න කියලා කියන එක. මේක හරියට නිකන් අපි පන්තියේදී නිමල් නැගිටින්න කියලා කියන්නේ. එතකොට නිමල් තමයි නැගිටින්නේ. විධානය ගන්න නිමල්. නිමල් නැගිටින්න කියලා කිව්වහම සමන්වත් රශ්මිවත් නැගිටින්නේ නැහැ. නිමල් තමයි නැගිටින්නේ. එතකොට නිමල්ට තමයි අපි මොකද කරලා තියෙන්නේ? ප්‍රතිදානය යොමු කරලා තියෙන්නේ. එතකොට යාව තමයි පෙන්වන්නේ. ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. right ln යටතේ තමයි අපේ ප්‍රතිදානය වෙන්න අවශ්‍ය කරන කාරණේ අපි දෙන්නේ. එතකොට ඒක ඒ අවශ්‍ය කාරණේ ප්‍රෝග්‍රෑම් එකෙන් බලලා අපි ප්‍රතිදානය කරන්න කියලා කියන එක තමයි ඔයා කියන එක තමයි ප්‍රතිදානය කරන්නේ. ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ කාරණයක්. එතකොට right ln කියලා කියන්නේ ප්‍රතිදානය කියලා කියන විධානය ලබා දෙන්න පැස්කල් වල පාවිච්චි කරන පදය. මොකද right ln කියලා කියන්නේ මේ පදයක් පාවිච්චි කරන්න ඕනේ අපි ප්‍රතිදානය ලබා දෙන්න කියලා විධානයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ විධානය තමයි right ln කියලා කියන්නේ. එතකොට right ln යටතේ තියෙන එක තමයි පෙන්වන්නේ. මට මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ බාණුක හේවාවසම් කියලා පෙන්වන්න. ඊළඟට මට අවශ්‍ය වෙනවා ඔයාලට මේ පෙන්නන display එක. එහෙම නැත්නම් ඔයාලට මේ පෙන්නන උත්තරේ එහෙම නැත්නම් ඔයාලට මේ පෙන්නන output එක රඳවලා තියාගන්න. ඒ කියන්නේ උත්තරේ මට අවශ්‍ය කරන කාලය වෙනකන් උත්තරේ කියවන්න. ඒ නිසා මම දානවා read ln කියලා. read ln කියලා දාලා මම අර වගේම පාවිච්චි කරනවා. මේ 30යි. හරි. දැන් මේකෙදි මොකද වෙන්නේ කියලා අපි බලමු. program කියන එක පාවිච්චි කරා. ඒකට අපි program එකට නමක් දැම්මා. ඊට පස්සේ begin කියලා අපේ පරිගණක වැඩසටහන අපි ආරම්භ කරා. ඊට පස්සේ right ln කියලා කියන පදේ පාවිච්චි කරනවා ප්‍රතිදානීය පෙන්වන්න විධානය කරන්න. බාණුක හේවාවසම් තමයි අපි පෙන්වන්න බලාපොරොත්තු වෙන එක. ඊට පස්සේ read ln කියලා කියන්නේ ඒ පෙන්නන එක, ඒ output එක, ඒ ප්‍රතිදානය අපේ screen එකේ පෙන්නලා තියන්න අපි close කරනකන් කියන්නේ බලන්න අවශ්‍යයි කියලා කියන එක තමයි මේ read ln එකේදී කියවෙන්නේ. එහෙම සරලව මතක තියාගමුකෝ අපි. හරි. මේක run කරන්න අපිට ක්‍රම දෙකක් තියෙන එකක් මෙතන run එක click කරන්න පුළුවන්. නැත්නම් keyboard එකෙන් F9 click කරන්න පුළුවන්. click කරද්දී මෙන්න මේ වගේ window එකක් එනවා. ඒක enable DFRF3 GW3 එක use කරලා තියාගන්න කමක් නැහැ. ඒක auto select වෙලා තියෙන්නේ. ඊට පස්සේ run with no debugger කියලා කියන එක දෙන්න. right. අන්න බලන්න අපිට අපේ ප්‍රතිදානය අපේ output එක පෙන්නනවා. කොහොමද පෙන්නන්නේ? කළු පාට මේ විදිහට මේ display එකේ සුදු පාටින් පෙන්නනවා බාණුක හේවාවසම් කියලා. හරි. එතකොට මම කියන්න හදන්නේ මොකද්ද ඔයාට අපිට ප්‍රතිදානය කරන්න අවශ්‍යයි යමක්. ඒ ප්‍රතිදානය කරන්න අවශ්‍ය යම එහෙම නැත්නම් අවශ්‍ය කරන දේ පෙන්වන්න තමයි අපි පාවිච්චි කරේ මේ ප්‍රෝග්‍රෑම් එක. ප්‍රෝග්‍රෑම් project 1 කියලා පාවිච්චි කරා. project 1 වෙනුවට ඔයාට කැමති නමක් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඊළඟට begin කියලා කියන වැඩසටහන ආරම්භ කරනවා. right ln කියලා කියන්නේ ප්‍රතිදානය කරන්න කියලා කියන විධානය. මේක අපි වරහන් ඇතුලේ කෝඩ් පස්සේ දෙනවා අපි මොකක්ද කියලා. බාණුක හේවාවසම් වෙනුවට ඔයාට උනම් my world කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාට my world කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. read ln කියලා කියන්නේ අර ප්‍රතිදානය රඳවලා තියාගන්න. එහෙම නැත්නම් පෙන්වන්න, සංදර්ශනය කරන, පෙන්වන්න කියලා කියන කාරණේ තමයි කියන්නේ. ඊට පස්සේ end කරලා අපි 30ක් දෙනවා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා තියෙනවා. right. run කරපුවාම මෙන්න මේ වගේ enable විතර අපි අවසානයේ කලින් වගේම click කරලා තියෙන්නේ. run with no debugger දෙනවා. මොකද වෙන්නේ? my world කියලා ඔයාලට පේනවා ඇති. උත්තරේ පෙන්නනවා. එහෙම නැත්නම් ප්‍රතිදානය පෙන්වනවා. හොඳයි. දැන් මේකදී අපිට අවශ්‍ය උනේ අද ප්‍රෝග්‍රෑම් එක අපි කතා කරා Pascal කියලා කියන්නේ මොකක්ද? Lasers IDE එක කියලා කියන්නේ මොකක්ද? first program එක ගැන කතා කරා. අපි first program එක අපි හැදුවා. ඒකෙන් right ln කියන command එක අඳුරගත්තා. program එක run කරන විදිහ අපි බලාගත්තා. right. ඊළඟ next lesson එකේදී අපි read ln variables user inputs ගැන තව දුරටත් අපි කතා කරනවා. මේක වීඩියෝ සීරියස් එකක්. මේක හරි වැදගත් ඔයාට විභාගෙට විතරක්ම නෙමෙයි ප්‍රෝග්‍රෑමින් ගැන ඉගෙන ගන්න, ප්‍රෝග්‍රෑමින් ගැන හදාරන්න මේක බිගිනිය කෙනෙකුට හරි ප්‍රයෝජනවත්. හරි. මේ වීඩියෝ එක ඔයාට හෙල්ප්ෆුල් නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, subscribe කරන්න.
කමෙන්ට් එකකින් හරි ඔයාලගේ අවුට්පුට් එක දාන්න. ඒ හයියෙන් තමයි ඊළඟ වීඩියෝස් ටික කරන්නේ. right මේ වීඩියෝ සෙෂන් එක ඔයා හරියට අධ්‍යයනය කරාට පස්සේ ඔයාට විභාගෙට උත්තර ලියන්න වගේම ඔයාගේ knowledge එක improve කරගන්නත් ලොකු ශක්තියක් හම්බ වෙනවා. හරි එහෙනම් අපි හම්බෙමු ඊළඟ ලෙසන් එකේදී.